බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සඳහා නව නායකයෙක් හා නව උපනායකයෙක් පත් කර තිබෙනවා. ඒ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් පත් කර තිබෙනවා. ඔහු පිතිකරණයේදී තරඟ 49කට සහභාගී වී ඇති අතර ඉනිං 90ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු ලකුණු 2265ක් රැස් කර තිබෙනවා. ශතක 5ක් හා අර්ධ ශතක 11ක් රැස් කර තිබෙන අතර ඔහු එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 137ක්. රොස්ටන් චේස් පන්දු යැවීමේදී ටෙස්ට් තරඟ 49කට සහභාගී වී ඇති අතර ඉනිං 72ක් තුලදී කඩුළු 85ක් දවාගෙන තිබෙනවා. හොඳම පන්දු යැවීම ලකුණු 60කට කඩුළු 8ක්. ඔහු කඩුළු 5 දවාගත් අවස්ථා 4ක් ඔහු සතුව තිබෙනවා. ඒ අනුව රොස්ටන් චේස්ට නව නායකත්වය ලබා දී තිබෙන අතර නව උපනායකත්වය ලබා දී තිබෙන්නේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ජොමේල් වොරිකෙන් හටයි. ඔහු ජාත්‍යන්තර තරඟ 19කට සහභාගී වී ඇති අතර ඉනිම් 34ක් ක්‍රීඩා කර කඩුළු 73ක් දවාගෙන තිබෙනවා. ඔහු හොඳම පන්දු යැවීම ලකුණු 32කට කඩුළු 7ක්. ඔහු කඩුළු 5 දවාගත් අවස්ථා 2ක් ඔහු සතුව තිබෙන අතර ඔහු උපනායකත්වය සඳහා පත් කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායමට පළමුව මුහුණ දීමට තිබෙන තරඟාවලිය වනුයේ එළඹෙන ජූනි මාසයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය. ඉතින් මෙවැනි තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවයි ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.